ජීවිතයට පණිවිඩයක් වැඩසටහන තුළින් ආදිබබා කන්න සැලඩ් කන්න තුළින් මම අද ඔයගලන්ට කියන්න හිතුවා ඔයගලන්ගේ ජීවිතයේ ඍණාත්මක ශක්තිය සහ ධනාත්මක ශක්තිය ඕගොල්ලෝ වැඩි කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ඍණාත්මක ශක්තිය ගැන බලමු. ඒ කියන්නේ ජීවිතයේ හැමතිස්සෙම බෑ බෑ කියලා හිතන ශක්තිය. ඕගොල්ලෝ ඒවා නැති නෙගටිව් එනර්ජි කියන්නේ අන්න ඒක. ඉතින් මේකෙදී මුලින්ම මැසිවිලි නැගීම. එහෙම නැත්තම් පැමිණිලි කිරීම හැමතිස්සෙම ඒක මේක කරන්න ගිහිල්ලා මේක බෑ වගේ අන්න ඒ වගේ දේවල් ඒව හොඳ නැහැ. එතකොට දුක. තමන්ගේ ඍණාත්මක ශක්තිය තව තවත් වැඩි වෙනවා දුකට. එතකොට අලසකම එහෙම නැත්තම් කම්මැලිකම ඒකටත් ඍණාත්මක ශක්තිය ගොඩාක් අඩු වෙනවා. තවත් දෙයක් තමයි ආත්මාර්ථකාමීත්වය. ඉතින් මේක නම් ගොඩක්ම හොඳ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ජීවිතයේ මොළයේ පවා එතකොට වැඩ කරන්නේ අනිත් පැත්තට. ඒ වගේම තමයි වෛරය. තමන්ගේ ඔක්කොම ලේ ටික කෝප කරගෙන වෛර කිරීමෙන් සිද්ධ වෙන්නේ ඍණාත්මක ශක්තිය විතරක්ම නෙමෙයි තමන් ජීවිතේනොත් ඍණ වෙන එක තමයි. ඒ වගේම තමයි පසුතැවීම. පසුතැවෙන්න එපා කොයි වෙලාවකවත්. පසුතැවිලි වුණා කියලා අපිට ජීවිතයේ කිසි දෙයක් නොලැබෙන දේවල් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම අහිමි වෙච්ච දේවල් හිමි වෙන්නෙත් නැහැ. ඒත් එක්කම තමයි අහංකාරකම. ඒ කියන්නේ අර මමත්වය මගේ එක මගේ හරි මට වඩිය කෙනෙක් නැහැ. අන්න ඒ වගේ දේවල් හිතන්නත් එපා. තවත් දෙයක් තමයි ලෝභකම. ඕනාට වැඩිය මසුරුකම. අර අතීතයේ කතාවක් තියෙන්නේ මසුරු සිටානෝ කියලා. ඉතින් එහෙ තත්යකටපත් වෙන්නත් එපා. ඒ වගේම තමයි හැමතිස්සෙම කෝප ගන්න බවත් ප්‍රචණ්ඩත්වයත් ඕගලන්ගේ ජීවිතයෙන් ඈත් කරගන්න තරමට ඕගලන්ගේ ඍණාත්මක ශක්තිය නෙගටිව් එනර්ජි කියන එක ජීවිතයෙන් නැති කරගන්නට පුළුවන්. දැන් ඉතින් අපි බලමු ධනාත්මක ශක්තිය මොනවැන්ද වර්ධනය කරගන්න පුළුවන් කියලා. පොසිටිව් එනර්ජි. ඒකෙදි නිර්මාණශීලීත්වය ඕගලන් දන්නවා. ඉතින් නිර්මාණශීලීත්වය කොහොම එක පැත්තක් නෙමෙයි. හැම පැත්තක්ම ඕගලන්ගේ නිර්මාණශීලීත්වය ඔපනංවා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ක්‍රියේටිව් විදියට හැමදේම හිතනවා කරනවා නම්. අවංකකම, ඒ වගේම පෙළඹවීම, උනන්දුව, තවත් දෙයක් විශ්වාසය. ඒ වගේම තමයි Taman පිළිබඳ තියෙන ආත්ම විශ්වාසයත් ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ජීවිතයේ සමාව දීම, සාමකාමී බව, වෛර කිරීම වෙනුවට සාමකාමී වෙනකොට පොසිටිව් එනර්ජි ඕගලන්ගේ ජීවිතය තුළ ඕනාටත් වැඩියෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි සතුට, ආස්වාදය, දිරිමත් කිරීම. ඕගොල්ලෝ මේ මාව දිරිමත් කරන්නේ, ඕගොල්ලෝ මට සතුට දෙන්නේ. අන්න ඒ වගේ. එතකොට ජීවිතේට හැමතිස්සෙම ධනාත්මක ශක්තිය වැඩි දියුණු වෙනවා. පුළුවන් හැම වෙලාවකම අනිත් අයට උපකාර කිරීමත් ඕනම දෙයකට නිර්භීතව මුහුණ දීමටත් ඕගොල්ලෝ හැමෝම සූදානම් වෙනවා නම් ඕගලන්ගේ ජීවිතේ අනිවාර්යෙන් දිනන්න පුළුවන් ධනාත්මක ශක්තිය විතරක් නෙමෙයි අනිත් හැම දෙයක්මත් ජීවිතේ පුරාවටම සාර්ථකත්වයට පත් කර ගන්නට පිටුවහලක් වේවි. ජීවිතේට පණිවිඩයක් වැඩසටහනෙන් අදට සමුගන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් බුදු සරණයි දෙවි පිහිටයි ආදි බායි එකක් දෙන්න. මේගොල්ලන්ට බායි එකක් දෙන්න. Bye.